හරි ඉතින් අපි දැන් මේ කතා බහත් එක්ක මට හිතෙනවා මේ හතර දෙනාගෙන් පොඩි සින්දු ටික ඇලි දෙක තුනක් ඇහුවොත් හොඳයි කියලා. මොකද මේ රූපෙත් එහෙම වෙද්දි අපිට හිතනවානේ අපරාධිනේ සින්දුවක් කියන්නේ නැත්තේ ඇයි කියලා මේගොල්ලෝ. ශිරණයි පොඩි කොටසක් කියමු සින්දුවක. ඔළුව තදින් අරක්කු වෙච්ච මිනිස්සු පිළිසක් රැදිච්ච අරුම පුදුම රටක් තිරෝයි. මහා මොහොතේ වටේ කෙලිච්ච අබගෙඩියක ඇඩේ ගත්ත ඒකට මරු නමක් කියනෝයි. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු. ඒ දෙරෙන මිනිස්සු තනිකර කෙලින් මිනිස්සු. ඒ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සුයි. රයිට් ශිරණයි ඔන්නෝම තමයි අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. දැන් සතිෂ් පොඩි කොටසක් කියමුකෝ. පොඩි සතිෂ්ගෙන් අපි අහන්නේ. සතිෂ් පෙරේරාව අපි මතකේ තියාගෙන ඒ රූපේ මවාගෙන අපි පොඩි සතිෂ්ගෙන් අහන එක. මිහිරති වසන්ත කාලේ කිම ඔබ මෙතෙක් නොවාවේ ගිම්හානයේ ගිලන් වී සිටිනේ මිවේදනාවේ මිහිරති වසන්ත කාලේ. රයිට් එහෙම අහදී පොඩි චාමර පොඩි කොටසක් අපි කියන්න ඕනේ. රෝස පෙති අතුරාලා යහන මත සත පාලා සුපිම් හිත ළඟින් හිඳ සුසුම් ලමු කොඳුරාලා කඳුළු පිණි වැහැවි නිදන හිත ඇහැරෙවි පපුව මත සුවඳ විඳ දෙතොල් පෙතියාවේවි රෝස පෙති අතුරාලා. පොඩි චාමර එහෙමයි. මේ ඔයා මේ ස්ටේජ් එකට නැග්ගන් පස්සේ මේ අර මේ කොහොමද ඒ චාමර අයියව විදියටමයි මයික් එක ගන්න පොඩ්ඩක් මට ඒ ඇන්ගල් එක පෙන්නනවා ලස්සනට අර මෙහෙම මයික් එක ගන්නවා ඒ කියන්නේ මේ ෂොට් එක පොඩ්ඩක් වෙනස් මේ ඇන්ගල් එකත් එක්ක මේ චාමර අයියවම තමයි අපිට එතෙන්දි පේන්නේ එකපාරට හිතා ගන්න අමාරුයි මේ ඔරිජිනල් චාමරද නැත්නම් පොඩි චාමරද මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. රයිට් පොඩි චාමර අපි ඒ විදියට සම්බන්ධ කරගත්තේ පොඩි මොනේජ්. මම කැමති අර සත්තයි හරි ආදරෙන් මම පොඩි කොටසක් ඔයා කියන්න පුළුවන් කමක් තියෙනවා. තිස්සේම පැතුවත් ඇස්මානේ උන්නේම ඔබ මේ සිතුවිල්ලේ මුමුණන්න සැතපී උරතලයේ හැමදාම පෙරුමන් මා පිරුවේ නෙතු කඳුලක් නොවේවා හිත රිදුමක් නොවේවා හැම භවයක්ම පාසා ඔබ මාගේම වේවා සදා කල්ම නැර යන්නේ දිවුරා කියන්නම් සත්තයි හරි ආදරෙයි මං